අයිබෝන් බොහොම ස්තුතියි වීඩියෝ එක ක්ලික් කරලා අපත් සමග එකතු වුණාට මේ වීඩියෝ නරඹන ඔබත් මම ජීවත් වෙන්නේ ඊටාම සංකීර්ණ සමාජයක. ඉතින් මේ සමාජය තුළ අපට දිනපතාම විවිධාකාර මිනිස්සු මුණ ගැසෙනවා. ඇතැම් අය යහපත් දේ කරනවා, ඇතැම් අය අයහපත් දේ කරනවා. ඉතින් ඒ අනුව ගත්තාම අප මහා තථාගතයන්න් වහන්සේ විසින් දේශනා කළ ගැඹුරු ධර්ම කරුණු අතර නරක පුද්ගලයාටත් වඩා නරක එනම් අසත්පුරුෂතර පුද්ගලයෙකු ගැන ධර්මයේ සඳහන් වෙනවා කියලා ඔබ මින් පෙර දැන සිටියද? ඒ අනුව අපි අද මේ වීඩියෝවේ සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායට අයත් ဒုတိ ය අසත්පුරුෂ සූත්‍රය ගැන. ඉතින් අප මහා තථාගතයන්න් වහන්සේ විසින් වදාළ මේ ဒုတိ ය අසත්පුරුෂ සූත්‍රයේදී සඳහන් කරනවා අසත්පුරුෂයෙක් කියන්නේ කවුද? ඒ වගේම අසත්පුරුෂයාටත් වඩා භයානක අසත්පුරුෂයෙක් කියන්නේ කවුද? ඒ විතරක් නෙවෙයි. බොහෝ දෙනෙක් මුලා වෙලා සිටින මිච්ඡා ඥානය, එහෙම නැත්නම් වැරදි දැනුම සහ මිච්ඡා විමුක්ති, ඒ කියන්නේ වැරදි නිදහස කියන්නේ කුමක්ද කියලා ඉතාමත් සරලව විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ කරුණ ඔබ නිවැරදිව වටහා ගත්තොත් සමාජයේ සිටින ධර්ම විකෘති කරන්නන්ගෙන් සහ වැරදි මඟ පෙන්වන්නන්ගෙන් බේරි සැබෑ සත්පුරුෂයෙකු වීමට ඔබට මඟ පෑදෙනවා නිසකයි. එහෙනම් අපි බලමු තථාගත දර්ශනයට අනුව ලෝකේ ඉන්න නරකම පුද්ගලයා සහ උතුම්ම පුද්ගලයා කවුද කියලා. එහෙනම් මුලින්ම අපි මේ සූත්‍රයේ මූලික පාඩය සහ එහි සරල තේරුම වටහා ගමු. ඒ අනුව චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ අසත්පුරුෂෝ අසත්පුරුෂතරෝ සත්පුරුෂෝ සත්පුරුෂතරෝ. ඉතින් මේ පාළි පාඨයට අනුව මේ සූත්‍රයේදී අපමා තථාගතයන්න් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් ජීවත් වෙනවා. එහෙනම් මේ 4 දෙනා කවුද? ඒ 4 දෙනා තමයි අසත්පුරුෂයා, අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයා, සත්පුරුෂයා සහ සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයා. ඉතින් ඊට පස්සේ අපමා තථාගතයන්න් වහන්සේ මේ පුද්ගල පෞරුෂ කොටස් 4 ගැන විග්‍රහ කරනවා. එහෙනම් දැන් අපි කතා කරමු මේ පුද්ගලයන් 4 දෙනා කවුද කියලා මේ සූත්‍රය ඇසුරින් පාළි පාඨ සහිතව. ඉතින් ඒ අනුව ගත්තාම කතමෝච භික්ඛවේ අසත්පුරුෂෝ ඉද භික්ඛවේ ඒකච්ච පුද්ගලෝ මිච්ඡා දිට්ඨිකෝ හෝති මිච්ඡා සංකප්පෝ හෝති මිච්ඡා වාචෝ හෝති මිච්ඡා කම්මන්තෝ හෝති මිච්ඡා ආජීවෝ හෝති මිච්ඡා වායාමෝ හෝති මිච්ඡා සති හෝති මිච්ඡා සමාධි හෝති අයං චුත්තති භික්ඛවේ අසත්පුරුෂෝ. එහෙනම් මේ පාළි පාඨේ අපි සවිස්තරාත්මකව මෙන්න මෙහෙම විග්‍රහ කරමු. එහෙනම් තථාගතයන්න් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා අසත්පුරුෂයා කියන්නේ කවුද කියලා. ඉතින් අපි කතා කරන මේ ဒုတိ ය අසත්පුරුෂ සූත්‍රයට අනුව අසත්පුරුෂයා කියන්නේ දස අකුසලයේ යෙදෙන පුද්ගලයා. ඉතින් යනෝ ගත්තාම මේ අසත්පුරුෂ පුද්ගලයා මිච්ඡා දිට්ඨිකෝ හෝති වැරදි දැකීමෙන් යුක්තයි. ඒ කියන්නේ මේ පුද්ගලයා පින පවක් විශ්වාස කරන්නේ නැහැ, පරලොවක් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම තමයි මිච්ඡා සංකප්පෝ හෝති වැරදි කල්පනා. ඒ කියන්නේ සතුන්ට හිංසා කිරීම, තරහව සහ කාම සැප ගැන නිතරම හිතීම මේ පුද්ගලයාගේ ලක්ෂණයක්. ඒ වගේම තමයි මිච්ඡා වාචෝ හෝති. ඒ කියන්නේ වැරදි වචන, තවත් විදිහකින් කිව්වොත් බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන දෙඩීම ආදිය මේ පුද්ගලයා සතු ලක්ෂණ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පුද්ගලයා තුළ මිච්ඡා කම්මන්තෝ හෝති වැරදි ක්‍රියා, සතුන් මැරීම, සොරකම් කිරීම, කාමේ වර්ධවා හැසිරීම ආදී ගතිගුණත් මොහු සතුයි. ඒ විතරකුත් නෙවෙයි මිච්ඡා ආජීවෝ හෝති. ඒ කියන්නේ වැරදි ජීවනෝපාය. ඒ අනුව ගත්තාම වංචාකාරී ලෙස හෝ අන් අයට හානි වන ලෙස මුදල් ඉපයීම අසත්පුරුෂ පුද්ගලයා සතු ඉතාමත් ප්‍රබල ලක්ෂණයක්. ඒ විතරකුත් නෙවෙයි මිච්ඡා වායාමෝ හෝති වැරදි උත්සාහය. ඒ අනුව මේ අසත්පුරුෂ කාණ්ඩයට අයත්වන මේ පුද්ගලයා අකුසල් කිරීමට විශාල වශයෙන් උනන්දු වෙනවා. ඒ විතරක් නෙවෙයි මිච්ඡා සති හෝති වැරදි සිහිය. ඒ කියන්නේ තවත් විදියකින් කිව්වොත් මේ පුද්ගලයා වැරදි දේ ගැන සිතීම සෑම විටම සිදු කරනවා. ඒ විතරකුත් නෙවෙයි මිච්ඡා සමාධි හෝති වැරදි තැම්පත්කම. ඒ කියන්නේ මේ අසත්පුරුෂ පුද්ගලයා වැරදි අරමුණකට සිත එකඟ කරගන්න හැම විටම උත්සාහ කරනවා. ඉතින් මේ ආදි වශයෙන් ගත්තාම මේ අසත්පුරුෂ පුද්ගලයා
පුද්ගලිකවම තමන්ගේ පිරිහෙන මට්ටම කරා ළඟා වෙනවා. ඉතින් මේ ဒုတိ ය අසත්පුරුෂ සූත්‍රයට අනුව මේ සූත්‍රයෙන් පෙන්වන දෙවන කොටාසය තමයි අසත්පුරුෂතර. ඒ කියන්නේ අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂ කොටාසය. ඒක මෙන්න මෙහෙම මේ සූත්‍රය විස්තර කරනවා. කතමෝච භික්කවේ අසත්පුරුෂතරෝ ඉද භික්කවේ ඒකච්ච පුද්ගලෝ අසත්පුරුෂෝච හෝති මිච්ඡා ඥානීච හෝති මිච්ඡා විමුක්තෝච හෝති අයං උච්චති භික්කවේ අසත්පුරුෂතරෝ. ඉතින් මේ කොටස තමයි මේ සූත්‍රයේ තීරණාත්මකම කොටස. ඒ අනුව ගත්තාම මේ සූත්‍රය සඳහන් කරනවා අපි කලින් කතා කරපු අසත්පුරුෂ කාණ්ඩයට අයත් පුද්ගලයා සෑම විටම කරන්නේ පව් විතරයි. නමුත් අසත්පුරුෂතරා හෙවත් අසත්පුරුෂයාගේ අසත්පුරුෂ පුද්ගලයා කරන්නේ මුලින්ම තමන් විසින් තමන්ට දස අකුසලයේ යෙදෙන අසත්පුරුෂයෙක් වීම. ඉන්පසුව මිච්ඡා ඥානීච හෝති. ඒ කියන්නේ වැරදි දැනුම ඇත්තෙක් වෙනවා. ඒ අනුව ගත්තාම මේ අසත්පුරුෂතර පුද්ගලයාට ලොකු බුද්ධියක් තිබුණා. ඒ බුද්ධිය යොදවන්නේ සත්‍ය වසන් කර අසත්‍ය සත්‍ය ලෙස පෙන්වීමට. තවත් විදියකින් කිව්වොත් ධර්මය විකෘති කිරීමට. ඉතින් මෙහිදී මේ පුද්ගලයා විසින් පින පවක් ලෙස පව පිනක් ලෙස තර්කෙන් ඔප්පු කිරීමට උත්සාහ කරනවා. ඒ වගේම තමයි මේ පුද්ගලයා මිච්ඡා විමුක්තෝච හෝති. ඒ කියන්නේ වැරදි නිදහසක් ඇත්තෙක් වෙනවා. ඒ තවත් ඔබට විස්තර කරොත් මෙන්න මෙහෙම මේ අසත්පුරුෂයන්ගේ අසත්පුරුෂ පුද්ගලයා එහෙම නැත්නම් අසත්පුරුෂතර පුද්ගලයා හැම විටම සිතනවා තමන් නිවන දැක්කා හෝ තමන් දුකෙන් නිදහස් වුණා කියලා. ඉතින් එහෙම හිතුවට ඇත්ත වශයෙන්ම මොහුගේ වැරදි නිසා මොහු සතු කෙලෙස් යටපත් වෙලා නැහැ. ඒ හේතුවෙන් සෑම විටම මේ පුද්ගලයා දකින්නේ වැරදි නිවනක් හෙවත් මිත්‍යා දෘෂ්ටික නිදහසක්. ඉතින් මෙහෙම මේ දේවල් සිද්ධ වෙනකොට අසත්පුරුෂතරයා එහෙම නැත්නම් අසත්පුරුෂයන්ගේ අසත්පුරුෂයා කරන්නේ තමන්ගේම මේ වැරදි දැනුම සහ මිත්‍යා දෘෂ්ටික විමුක්තිය සමාජගත කරමින් සමාජයේ සිටින මිනිසුන්ගේ සිත් තුළ සැකය සහ මුලාව ඇති කිරීම. ඉතින් ဒုတိ ය අසත්පුරුෂ සූත්‍රයේ තථාගතයන්න් වහන්සේ පෙන්වන තුන්වන පුද්ගල කොටාසය තමයි සත්පුරුෂ හේවත් සත්පුරුෂ පුද්ගල කොටාසය. ප්‍රථමෝ භික්කවේ සත්පුරුෂෝ ඉද භික්කවේ ඒකච්ච පුද්ගලෝ සම්මා දිට්ඨිකෝ හෝති සම්මා සංකප්පෝ හෝති සම්මා වාචෝ හෝති සම්මා කම්මන්තෝ හෝති සම්මා ආජීවෝ හෝති සම්මා වායාමෝ හෝති සම්මා සති හෝති සම්මා සමාධි හෝති අයං චුත්තති භික්කවේ සත්පුරුෂෝ. ඒ අනුව මේ සූත්‍ර මේ පාළි විස්තරයට අනුව මේ සිංහල විවරණය තමයි මීට පෙර අඳුරේ සිටින අසත්පුරුෂයා සහ අසත්පුරුෂයන්ගේ අසත්පුරුෂයා ගැන කතා කළා වගේම අපි දැන් කතා කරන ආලෝකයේ සිටින සත්පුරුෂයෙක් කියන්නේ සම්මා දිට්ඨිකෝ හෝති. ඒ කියන්නේ නිවැරදි දැකීම. තවත් මේක විස්තර කළොත් මේ පුද්ගලයා පිනක් පවක් තියනවා කියලා විශ්වාස කරනවා. පරලොවක් තියනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය කියන්නේ සත්‍ය දහමක් වැනි නිවැරදි මතයන් දරන්නෙක් වෙනවා. ඒ වගේම තමයි මේ පුද්ගලයා තුළ සම්මා සංකප්පෝ හෝති. නිවැරදි කල්පනාව පවතිනවා. ඒ අනුව ගත්තාම මෛත්‍රිය කරුණාව තියෙනවා වගේම කාම සැපෙන් ඈත් වීම ගැන නිතරම සිතීම මොහු පුරුදු පුහුණු කරනවා. ඒ වගේම තමයි මේ සත්පුරුෂ පුද්ගලයා සෑම විටම සම්මා වාචෝ නිවැරදි වචනයෙන් යුක්තයි. ඒ කියන්නේ සත්‍ය වචනමයි කතා කරන්නේ. ඒ වගේම සමගිය ඇති කරන වචනමයි සහ ප්‍රිය වචනමයි මොහු තුල පවතින්නේ. ඒ විතරක් නෙවෙයි සම්මා කම්මන්තෝ හෝති. නිවැරදි ක්‍රියා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන්, සොරකමෙන්, කාම මිත්‍යාචාරයෙන් ආදී පාපී ක්‍රියාවන්ගෙන් සෑම විටම වැළකී සිටිනවා. ඒ විතරකුත් නෙවෙයි සම්මා ආජීවෝ හෝති. නිවැරදි ජීවනෝපාය. තවත් විදිහකින් කිව්වොත් මේ සත්පුරුෂ පුද්ගලයා සාධාරණ ලෙස මුදල් ලිපීමට සෑම විටම උත්සාහ කරනවා. ඒ වගේම තමයි මේ සත්පුරුෂ පුද්ගලයා සම්මා වායාමෝ නිවැරදි උත්සාහය එහෙම නැත්නම් කුසල් කිරීමට පමණමයි සෑම විටම උත්සාහ කරන්නේ. ඒ විතරකුත් නෙවෙයි මේ සත්පුරුෂ පුද්ගල කාණ්ඩයට අයත් පුද්ගලයා සම්මා සති හෝති. නිවැරදි සිහිය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය වැනි උතුම් දේ සිහිපත් කිරීම සෑම විටම සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි සම්මා සමාධි හෝති. නිවැරදි තැන්පත්කම. ඒ කියන්නේ මේ සත්පුරුෂ පුද්ගලයා සිත එකඟ කර ගැනීමටයි සෑම විටම උත්සාහ කරන්නේ. ඒ අනුව ගත්තාම සත්පුරුෂ එහෙම නැත්නම් සත්පුරුෂ පුද්ගලයා කියලා කියන්නේ නිවැරදි ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන ස්වකීය පුද්ගලයෙක්. ඉතින් මේ ဒုတိ ය අසත්පුරුෂ සූත්‍රයට අනුව මේ පුද්ගල කොටාසයන්ගෙන් සිව්වන එහෙම නැත්නම් අවසාන පුද්ගල කොටාසය තමයි සත්පුරුෂතර එහෙම නැත්නම් සත්පුරුෂයාට වඩා උතුම් පුද්ගල කොටාසය. කතමෝච භික්කවේ සත්පුරුෂතරෝ ඉද භික්කවේ ඒකච්ච පුද්ගලෝ සත්පුරුෂෝච හෝති සම්මා ඥානීච හෝති සම්මා විමුක්තෝත හෝති අයං චුත්තති භික්කවේ සත්පුරුෂතරෝ. ඉතින් මේ ဒုတိ ය අසත්පුරුෂ සූත්‍රයේ මේ පාළි පාඨයට අනුව සත්පුරුෂතර පුද්ගල කාණ්ඩයට අයත් වන පුද්ගලයා
සෑම විටම Taman නිවැරදි මාර්ගයේ ගමන් කරන අතරම සියලු ලෝකවාසී සත්‍යයට ඒ සත්‍ය ධර්මයම කියා දීලා ඔවුන්ව Taman ගමන් කරන නිවැරදි මඟට ගන්නා උතුම් පුද්ගලයෙක් ලෙස හඳුන්වනවා. ඉතින් මේ පුද්ගල කාණ්ඩයට අයත් වන පුද්ගලයන් තමයි එතෙක් මෙතෙක් පහළ වූ සහ පහළ වන සියලුම බුදුරජාණන් වහන්සේලා තා සියලුම මහරහතන් වහන්සේලා. ඒ අනුව මොවුන් සැබෑ ධර්මයේ සියලු ලෝකවාසී සත්‍යයට නිවැරදිව කියා දෙන සැබෑ කල්යාණ මිත්‍රයන් ලෙස ධර්මයේ හඳුන්වනවා. ඉතින් ඒ අනුව ගත්තාම සත්පුරුෂතර එහෙම නැත්නම් සත්පුරුෂයන්ගේ උතුම්ම පුද්ගලයාගේ ස්වභාවය තමයි තමන් විසින්ම දස කුසලයේ යෙදීමට උත්සාහ කරනවා. ඒ වගේම තමයි සම්මා ඥානීච හෝති. ඒ කියන්නේ නිවැරදි දැනුම තවත් විදියකින් කිව්වොත් පින පව නිවන ගැන නිවැරදි අවබෝධයක් මොවුන් තුල පවතිනවා. ඒ වගේම තමයි සම්මා විමුක්තෝච හෝති. ඒ කියන්නේ නිවැරදි නිදහසක් ඇත්තේ. එහෙම නැත්නම් සැබෑ ලෙසම සියලු කෙලෙසුන් ප්‍රහීන කරලා උතුම් වූ නිර්වාණය ළඟා කරගත්තේ බවට මේ සත්පුරුෂතර පුද්ගලයා පත් වෙනවා. ඒ අනුව ගත්තාම මේ සත්පුරුෂතර පුද්ගලයාගේ ස්වභාවය තමයි මොහු තමන්ගේ නිවැරදි දැනුම සහ නිවැරදි විමුක්තිය අන් අයට කියා දීලා ඔවුන්වත් නිවැරදි මඟට ගැනීමට උත්සාහ කිරීම. ඉතින් ඒ අනුව මේ ဒုတိ ය අසත්පුරුෂ සූත්‍රයේ මෙතෙක් වෙලා සඳහන් කරපු කරුණු වර්තමාන සමාජයට අපි ගලපලා බැලුවොත් අද සමාජයේ අසත්පුරුෂතර මිනිසුන් බොහෝමයි. ඒ අනුව ගත්තාම ඔවුන් සෑම විටම කරන්නේ වර්තමානයේ තියෙන නව තාක්ෂණය භාවිත කරමින් වැරදි මත එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටි ඉතාමත් වේගෙන් පතුරනවා. ඒ වගේම තමයි මෙහිදී මොවුන් විසින් සිදු කරන සැබෑ ධර්මයේ නමින් උගන්වන දේවල් සැබෑ බුද්ධ දේශනාවට එකඟදැයි ඒ දේවල් අසන ශ්‍රවණය කරන බලන පුද්ගලයා සෑම විටම විමසිලිමත් විය යුතුයි. ඉතින් ඒ අනුව ගත්තාම ඇතමේ මේ වීඩියෝවෙන් කතා කරපු අසත්පුරුෂතර එහෙම නැත්නම් අසත්පුරුෂයන්ගෙන් අසත්පුරුෂ පුද්ගල කාණ්ඩයට අයත් වෙනවා නම් ඒ පුද්ගලයාගේ ස්වභාවය තමයි ඒ අදාළ පුද්ගලයා Taman පිරිනව පමණක් නෙමෙයි අන් අයවත් පිරීමට පත් කරන අසත්තර පුරුෂයෙක් බවට පත් වෙනවා. ඒ නිසාවෙන් අපි සෑම විටම කරන්න ඕනි මෙවැනි අසත්පුරුෂතර පුද්ගලයන්ගෙන් ඈත් වෙලා සිටීම. ඒ වගේම තමයි සෑම විටම අපගේ ඉලක්කය විය යුත්තේ අවම වශයෙන් සත්පුරුෂ පුද්ගලයෙකු වී පසුව එමගින් ලැබෙන නිවැරදි ධර්මයේ සහිත තමන්ගේ ඥානය සත්පුරුෂතර මට්ටමට එහෙම නැත්නම් සත්පුරුෂයන්ගේ සත්පුරුෂයෙකුගේ මට්ටමකට දියුණු කරගනිමින් තමන්ටත් යහපතක් කරගෙන සියලු ලෝකවාසී සත්‍යයට යහපතක් කිරීම පිණිස දායක වීමයි. ඉතින් අවසාන වශයෙන් ගත්තාම මම හිතනවා අංගුත්තර නිකායේ චතුක්කක නිපාතයේ තිබෙන ဒုတိ ය අසත්පුරුෂ සූත්‍රයෙන් අපමා තථාගතයන්න් වහන්සේ විසින් සියලු ලෝකවාසී සත්‍යයට ලබා දෙන අවවාදය ඉතාමත් පැහැදිලි වෙන්නට ඇති කියලා. එහෙනම් ඊට අනුව ඔබත් ඔබගේ ධර්මානුකූල ජීවිතය නිවැරදි මාර්ගයක ගමන් කරමින් උතුම් නිර්වාණය කරා පියමන් කිරීමට සෑම විටම උත්සාහ කරන්න. ඒ දේත් ඔබට කියන ගමන් දැන් සූදානම් වෙන්නේ මේ වීඩියෝවෙන් සමගන්න. මේ වීඩියෝ ගැන ඔබගේ අදහස් සෑම දෙයක්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝට ලයික් කරන්නත් අමතක කරන්න එපා. සහ මේ වීඩියෝව තවත් කෙනෙකුට පෙන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔබ අපගේ නාලිකාවට අලුත් කෙනෙක් නම් මම ආරාධනා කරනවා අපගේ දහම් කතා YouTube නාලිකාව subscribe කරලා ඒ ගාම තියෙන notification bell icon එක click කරලා දිගටම අපත් සමග රැඳෙන්න. ඒ දෙත් මතක් කරමින් අදට මේ වීඩියෝවෙන් සමගන්නවා. ඔබට සුබ දවසක්. තෙරුවන් සරණයි.